නැගිලාවාදී මසදා ඊටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපිට එක්ක නිවේදන කටයුතු වලින් සහයෝගය දක්වපු අපේ රත්තිකා මෙනවියට දෙවැනි ස්ථානයට හිමි සෑගී ලබා දීම සඳහා උඩෝල්ට සනස අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය ලබාගෙන තිබෙන්නේ අංක 6 MR මලිටි ප්‍රමෝදි. යට හරි. දැන් තමයි අවසාන අවස්ථාව තියෙන්නේ විනිශ්චය මණ්ඩලයේ බැරෑරුම් කාර්යයක් කරලා ලබා දුන්න ජයග්‍රාහිකාවට ඉරුළු බලදින්න තියෙන්නේ. මේ 4 දෙනාගෙන් එක්කෙනෙකුට තමයි අනස කුමරිය ලෙස උඩෝල්ට සමිතිය නියෝජනය කරමින් ඉස්තික් තරගාවලියට සහභාගී වෙන්න තියෙන්නේ. ඉස්තික් තරගාවලියේ බොහෝ විට ආගලෝ ඩිස්ට්‍රික්ට් නියෝජනය කරමින් තරගකාරියන් අපි ආරංචි විදියට මේ වෙනකොට තරගකාරියන් 20කට ආසන්න ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඔය 20න් එක්කෙනෙක් තමයි ගායන ඩිස්ට්‍රික්ට් නියෝජනය කරමින් යන්නේ. දරුවනේ මේව කියන මොරොද්දටින් මෙහාට කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. අනුරාධා මාත්‍ය සමිති 10ක් බලනවා. සමිති 10න් කිසිම කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. දුරුරුපෙන් මෙහාටත් කිසිම කෙනෙක් නැහැ මම දන්නවා කියන්නේ. තව හිතා ගන්න දෙයක් නැහැ. අවිස්සාවෙල් රුවන්වැල්ලෙන් ඉන්නවා, අඹුක්කලෙන් ඉන්නවා, වරකාපොලෙන් ඉන්නවා, ගලිගමුවෙන් ඉන්නවා. මාවනෙල්ලෙන් ඉන්නවා. ඔය ටිකෙන් තමයි ඉතුරු 20 සංවිධානය වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශයේම නියෝජනය කරන්න ඔබ 4 දෙනාගේ එක්කෙනෙක්. අපි හැමෝම හොඳ අත්වසන් නාදයක් දීලා සුබපතමු මේ 4 දෙනාගේ ඉරුළු බලදින අවුරුදු කුමාරියට ඔබේට සනස් සමිතියට ලංකාවේම අවුරුදු කුමාරිය ලෙස ඉරුළු බලදින අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි මොහොන්ට මේ කුසල ටැග් එතකොට සාඩකය ඔඩොන්න මල්බෝකිය මේ සියල්ල ලබා දීමට සූදානම් වෙන්නේ අපි හරි අපි එහෙනම් හැමෝම බලාගෙන ඉන්න මේ අවුරුදු කුමරිය මේක සයෝගගත සිද්ධියක් අපි හැමෝම මේ දෙන්නත් මමත් දැනගත්තේ මේක අන්තිම මොහොතේ මම නම කියන්න කලින් ඒක කිව්වොත් හොඳ නැහැ. උඩෝවිට සනස නියෝජනය කරමින් හිරුළු බලදින්නේ अंक देख पीजीआर मनीषिका हॉस्टल देख कईपोग सिद्धिया किए एक अक्का नंगे रोहित मे नंगी हरी अक्का तमें तुम्हें उन्हें एक उन्हें इतनी अभी विनिश्चय मंडल अमवाद अनुराधा महात्मीय उडुलु पलदिन किरुलु पलदिन अवरुदु कुमारी අවුරුදු කුමාරිය සඳහා සාධකයේ පැලදීමට මම ජීවිත රක්ෂණ සමාගමේ දිස්ත්‍රික් කර්මනාකාරතුමාට ආරාධනා කරනවා. ඒත් එක්කම මල්බෝකිය ලබා දීම සඳහා උඩෝල්ට සමිතියේ කාරක සභික කණ්ඩානි මහත්මියට මම ආරාධනා කරනවා මල්බෝකිය ලබා දීම සඳහා. Tag hari jabat papi ada ke baladamu මේ තරගයෙන් අනතුරුව අවසාන තරගයේ සංගීත තොප්පි තරගය තියෙනවා. ඒ සඳහා අපේ සංවිධායක මණ්ඩලය සූදානම් වෙන්න. හරි එහෙනම් අපි
උඩෝවිට අවුරුදු කුමරියට හිමි අපේ සූදානම් කරපු සනස රක්ෂණ සමාගම අප වෙත ලබා දුන් පූර්ණ දායකත්වයේ ඔවුන් ලබා දෙන තෑග්ග පිරිනැමීම සඳහා මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අප පනස් සමිතියේ මේකට සංගීත පුරතම මේ තෑග්ගත් ලබා දෙන්න කියලා අපිට කාල වේලාවක් ඉක්මන නිසා සංගීත ගෝපිතයි එහෙනම් අපි ඡායක ටිකත් එක්ක අවුරුදු කුමාරවරු ටිකයි කුමාරියෝ ටිකයි ඉදිරියට යමු සමූහ ඡායාරූපයක් අපේ සනස රක්ෂණ සමාගමටත් අපේ දිස්ත්‍රික්කයටත් යවන්න අවශ්‍යතාවය තියෙනවා ඒ නිසා හැමෝම ඉදිරියට එන්නකෝ ඉදිරිපත් වන තරංකාරියන් ටික සමූහ